පාලින්ද නුවර. පාලින්ද නුවර කළුතර දිස්ත්‍රික්කයේ ඇති විශාලතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයි. භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 286.3කි. හෙක්ටයාර 26,907ක් පුරා විහිදී පවතී. දිස්ත්‍රික්කයේ නැගෙනහිරට මායිම්ව පිහිටා ඇති පාලින්ද නුවර වේදිය බණ්ඩාර රජු යටතේ ප්‍රාන්ත රජයක්ව පැවති ඓතිහාසික හා පාරිසරික වැදගත්කමකින් යුත් ප්‍රදේශයකි. පාලින්ද නුවර මධ්‍යම කඳුකරයේ නිරිත දිගට මායිම්ව පිහිටා ඇති බැවින් වර්ෂය පුරාම අධික වර්ෂාවකින් යුක්තය. යලකන්නයේදී නිරිත දිග මෝසමින් අධික වර්ෂාවක් ලැබෙන අතර අවුරුද්දේ ඉතිරි මාසවලදී එනම් මාර්තු සිට අප්‍රේල් දක්වා අන්තර්මෝසම් වර්ෂාවෙන්ද මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිතදිග මෝසම් වර්ෂාවෙන්ද සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා යළි අන්තර්මෝසම් වර්ෂාවෙන්ද අධික වර්ෂාවක් ලැබේ. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 4,000ක් පමණ වන අතර සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.1ක් පමණ වේ. ප්‍රදේශයේ පුරා නිරතුරුවම ගලා බසින ගංගාවන් හේතුවෙන් පාලින්ද නුවර අලංකාර වෙයි. මෙම ප්‍රදේශය හරහා ගලා බසින ප්‍රධානතම ජල ප්‍රවාහය වශයෙන් ගිනිකොන දෙක වයඹ දිශාගතව විහිදී යන නිම්නය ඔස්සේ ගලා යන මගුරු ගඟ අපට සැලකිය හැක. මීට අමතරව පැලැන් ගඟද ප්‍රධානය. පවතින භූවිෂමතාවය අර්ධ හා ජාලාකාර ජලවහන රටාවක ලක්ෂණ ඉස්මතු කරයි. මගුරු ගඟ හා පැලැන් ගඟ පෝෂණය කරන විවිධ ඇලමාර්ග හා කුඩා දිය පහර විශාල ප්‍රමාණයක් ප්‍රදේශයේ කඳුමුදුන් වලින් ආරම්භව චමත්කාරයක් ගෙන දෙමින් ගලා බසේ. දුල්හිටිය දොළ, ලත්පඳුර ඇල, මාකෙලිය දොළ, පුවක් දොළ, බාම්පාර දොළ, මාර දොළ, ආදා දොළ, ගුලන දොළ, සීල දොළ, පොල්කිරි ඇල්ල දොළ, වලකඩ දොළ, කෙටලපත් ඇල, නාකඳ ඇල, කළුකන්දාව දොළ, දඬු අතුලේ හේන දොළ, හැලි බැඳි දොළ ආදී ඇල දොළ මගුරු ගඟට හා පැලැන් ගඟට ජීවයක් එක් කිරීමට දායක වෙයි. සොබා සුන්දරත්වය අලංකාරවත් කරන දිය ඇලි අතරින් මාකෙලි ඇල්ල ප්‍රධාන තැනක් ගනී. අත්වැල් තොට පීලිතුඩ ඇල්ල, එරබදු ඇල්ල, කබරගොයි දොළ ඇල්ල, යකුන් නැටු ඇල්ල, මන්නාවත්ත ඇල්ල ඇතුළු දිය ඇලි 35ක් පමණ පාලින්ද නුවර සොබා සුන්දරත්වයට ඉවහල් වී ඇත. සුවිශේෂී පහතරට වැසිවනාන්තර පද්ධතියකින් පාලින්ද නුවර සමන්විතයි. ඒ අතර සිංහරාජ වනාන්තරයේ මොරපිටිය රූණකන්ද රක්ෂිතය, බොරලුගොඩ රක්ෂිතය, කුඩුමිරිස්ස හේන රක්ෂිතය, කළුගල යෝජිත රක්ෂිතය, ලබුදොල යෝජිත රක්ෂිතය, වරතල්ගොඩ යෝජිත රක්ෂිතය මූලික වේ.
විශේෂයෙන් මෙම වනාන්තර නා හොර දුන් යන ශාකවලින් සමන්විත ස්තරී භවනයක් සහිත වනාන්තර වේ. මෙම වනාන්තර පද්ධති ඉතා ඉහළ ජෛව විවිධත්වයකට උරුමකම් තියෙන නිසාම මොරපිටිය රූණකන්ද රක්ෂිතය 2019 නොවැම්බර් 20 අංක 2150 ඇල ඉරක් 31 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සිංහරාජ ලෝක උරුම වනාන්තරයට එක් කර ඇත. පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය කියන්නේ ඉතා සුවිශේෂී ස්ථානයක්. මොකද අපිට බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ තවත් පළාත් මායිම් දෙකකට යාබදව පිහිටන සුවිශේෂී ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක්. පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල තියෙන මොරපිටිය රූණකන්ද කියන ලංකාවේ බස්නාහිර පළාත ඇතුළේ තියෙන විශාලතම වනාන්තරය බොහෝ දෙනෙක් දන්නේ නැති තරම්. ඒ වගේම කළුගල යෝජිත රක්ෂිතය තියෙනවා. බොරලුගොඩ රක්ෂිත වනාන්තරය, කහගල්ල ලබුදොල රක්ෂිතය. ඉතින් බස්නාහිර පළාතේ ජීවත් වෙන අප විශේෂයෙන්ම දැනගත යුතුම කාරණාවක් තමයි මේ වෙන විට සිංහරාජයේ අතීතයේ නම් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට පමණයි අයිතිව තිබුණේ. මේ වෙන විට සිංහරාජයේ කොටසක් කළුතර දිස්ත්‍රික්කයටත් අයිතිව තිබුණා. ඒක පාලින්දනුවර ජීවත් වෙන ඔබ විශේෂයෙන්ම දැනගත යුතුම කාරණාවක් තමයි ඉතා වටිනා ජෛව විවිධත්වයක් මෙන්න මේ කලාපයේ සැඟවිලා තියෙනවා. අපි ගත්තොත් සිංහරාජ කලාපයටම අයිති මේ ප්‍රදේශයේ හමුවන ශාක වලින් විශේෂ 60%කට වැඩි ප්‍රමාණයක් මේ ප්‍රදේශවලට ආවේගනිකත්වයක් දක්වනවා. එහෙම ගත්තොත් අපි නාහොර දුන් වගේ ශාක වලට අමතරව ඇටඹ, කැකුණ, වල්දෙල්, ඒ වගේම වැලිපියන්න වගේ ආවේනික ශාක විශාල ප්‍රමාණයක් මේ වනාන්තර තුලදී දැක ගන්න පුළුවන්. ඊටත් අමතරව ඒ ගස් මත වැවෙන ඕකිඩ් විශේෂ 80ක් පමණ මේ විට මේ ප්‍රදේශයෙන් සොයාගෙන තියෙනවා. මෙම පරිසර පද්ධතිය තුළ පක්ෂි විශේෂ 103ක් පමණ හඳුනාගෙන ඇති අතර ලංකාවට ආවේනික පක්ෂි විශේෂ 34න් 29ක්ම මෙම පරිසර පද්ධතිය වාසස්ථානයේ කොට ජීවත් වේ. ඒ අතර පඬුවන් බස්සා, කැහිබෙල්ලා, වතරතු මල් කොහා වැනි ලංකාවට ආවේනික පක්ෂීන් විශේෂ ප්‍රධාන කොට සැලකිය හැක. මේ වනපියසේ ලංකාවට ආවේනික පක්ෂීන් විශේෂ 29ක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ඇවිල්ලා සුවිශේෂීම දෙයක්. මොකද මුළු ලංකාවෙම හමුවන පක්ෂීන්ගෙන් විශේෂ 29ක් අපිට මේ පාලින්දනුවර කලාපයේදී බලා ගන්න පුළුවන් එක. අපි නිකන් නම් වශයෙන් මතක් කරොත් පඬුවන් බස්සා කියන එක්කෙනා සෙරන්ඩි බිස්කෝ පවුල් කියන එක්කෙනා ගොඩක් වැදගත්. මොකද ඒ බස්සා තමයි මෑත ඉතිහාසයේ අපේ ආවේනික ලයිස්තුවේ එකතු වුණ අලුත්ම පක්ෂියා. එතකොට මෙම පක්ෂියාව පළමුවට ඡායාරූපගත කරන්නේ මොරපිටිය රූණකන්ද වනාන්තරයේදී. ඉතින් ඒක සුවිශේෂීම දෙයක්. ලංකාවේ ජීවත් වෙන උරග විශේෂ 255 අතුරින් විශේෂ 153ක් පමණ මෙම කලාපයේ ජීවත් වේ. ඒ අතර නිහලුවා, චිත්‍රසේනගේ ගැටරදනකයා, සිංහරාජ හාල්දණ්ඩා, පහතරට මූකලන් තෙලිස්සා, ගැටහොඹු කටුස්සා, සිවුරු හඬලන කටුස්සා මෙම පරිසර පද්ධතිය තුල හමුවේ. ලංකාවේ වාර්තා වන සමනලුන් විශේෂ 245 අතුරින් විශේෂ 100කට අධික ප්‍රමාණයක් පාලින්දනුවර ආශ්‍රිත පරිසර පද්ධති තුළ ජීවත් වේ. ඒ අතර සිලෝන් බර්ඩ්වින්, සිලෝන් ටයිගර්,
සිලෝන් රෝස් සිලෝන් ට්‍රීනීම් වැනි විශේෂ වේ. සිංහරාජ පරිවාර වනාන්තර පද්ධතිය තුළින් ගලා බසිනා නොයිඳුල් ගංගාවන් හා ඇලදොල ආශ්‍රිතව ලංකාවේ දැකිය හැකි වැඩිම මිරිදිය මත්ස්‍ය විවිධත්වය හමුවේ. ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂවලට යහපත් තෝතැන්නක් බවට මගුරු ගඟ හා පැලැන් ගඟ පත්ව ඇත. ඒ මෙම මත්ස්‍යයන්ගේ අභිජනනය වෙනුවෙන් උචිත පරිසර පද්ධතියකට උරුමකම් කියා පාන ජීවයක් පැවතීම නිසාය. දේශීය මත්ස්‍ය විශේෂ 94ක් ලංකාවේ වාර්තාවේ. ඉන් විශේෂ 56ක් මෙම කලාපය තුළ ගලා බසිනා ඇලදොල තුළ ජීවත් වේ. ඒ අතර බුලත් හපයා, දෙපුල්ලියා, කළුවරල් හල්මල් දණ්ඩියා, තල්කොස්සා, ජෝන් ක්ලාස් අහිරාවා, ලේතිත්තයා, තොල්රතු වැලිගොව්වා දැකගත හැක. ක්ෂීරපායින් විශේෂ 97ක් පමණ ලංකාවෙන් වාර්තාවේ. පහත රට තෙත් කලාපයට අයත් මෙම වනාන්තර පද්ධතිය තුළ ක්ෂීරපායින්ගේ ඝනත්වය ඉතා ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන් මෙම වනාන්තර ආශ්‍රිතව ලංකාවට ආවේනික කළුවඳුරා, රන් හෝතඹුවා, හම්බාවා, කබල්ලෑවා, රත් උණහපුළුවා ජීවත් වේ. අපිට ගොඩක් ආවේනික ක්ෂීරපායින් විශේෂ මේ වනාන්තර ආශ්‍රිතව හමු වෙනවා. ඔබට පුංචි උදාහරණයක් කියන්නම්. ලංකාවේ අපිට ඉතුරු වෙලා ඉන්නේ දැන්ට සිංහරාජ කලාපයේ ඉන්නේ එකම වනාලි, කියන්නේ ලංකාවේ හමු වන වල්වලින්ගෙන් මේ දෙදෙනෙකු පමණයි. ඒතර මේ දෙන්න දැනට සිංහරාජයේ නැගෙනහිර කලාපයේ ජීවත් වෙනවා. හැබැයි ඔබ දන්නවාද ඔවුන් අතීතයේදී 1960 වගේ කාලය දක්වා මේ පාලින්ද නුවර වනාලි ජීවත් වුණු බවට ඕනෑතරම් සාක්ෂි සපයනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි වර්තමානයේදී පවා සිංහරාජයේ ජීවත් වන ඒ වනාලි දෙදෙනා ඇතම් කාලවලදී මොරපිටිය රූණකන්ද මායිම් හරහා සංක්‍රමණය වෙච්ච බවට සාධක හමු වෙලා තියෙනවා. එයින් අපිට පෙන්눔 කරන්නේ මොකද්ද? ඔවුන්ගේ පාරම්පරික මාර්ග භාවිතා කරන මේ වනාලින් අදටත් එම ප්‍රදේශවලට ගමන් කරන බව. ඊට අමතරව ගත්තොත් අපි හැමෝම දන්න කොටියා, ඒ වගේ මෙයාගේ අපි ඉංග්‍රීසියෙන් කියන බ්ලැක් මෝප් ලෙපඩ් කියලා, එයාව පවා මේ වනාන්තරයේ රෙකෝඩ් වෙලා තියෙනවා. දැකපු ගැමියන් ඕන තරම් සිටින. ඒ වගේම අපි කැමරා ට්‍රැප්ස් භාවිතා කරලා ලබාගත්ත ඡායාරූප සහ වීඩියෝ දර්ශන සාක්ෂි විදියට ඉදිරිපත් කරන්න ගොඩක් පරීක්ෂකයන් ළඟ මේ වෙනකොට තියෙනවා. එමෙන්ම මෙම සංවේදී පරිසර පද්ධතිය තුළ මෙතෙක් හමුන වූ විශේෂ අපමණ ප්‍රමාණයක් ජීවත් විය හැක. මෙහි ඇති ඉහළ ජෛව විවිධත්වය නිසාම දෙස් විදෙස් සංචාරකයන්, විශේෂයෙන් සතුන් පිළිබඳ අධ්‍යයනය කරන කණ්ඩායම් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු හා
ඡායාරූප ගැනීම සඳහා මෙම ප්‍රදේශයට නිරන්තරයෙන් පැමිණේ. මේ හේතුව නිසාම මෙම කලාපය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිතය. පාලින්ද නුවර අවට තිබෙන මේ ප්‍රදේශය විශේෂයෙන් පහුගිය කාලය තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තිබුණ එක්ස්කෑම්ප් ව්‍යාපෘතිය හරහා සිංහරාජය ඇතුළු වනාන්තරයේ ඇතුළු ඒ වගේම සිංහරාජය මොරපිටිය රූණකන්ද කළුගල වරතල්ගොඩ වගේ මේ රක්ෂිත සියල්ල අලලා සංචාරක සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ සැලසුමක් සකස් කරනු ලැබුවා. සිංහරාජයේ අවට තියෙන සියලුම රක්ෂිත ප්‍රදේශවල හොඳ සංචාරක කර්මාන්තයක් ආරම්භ කරන්න පුළුවන්කම තිබෙනවා. පාරිසරික සංචාරක කර්මාන්තයක් අවාසනාවකට වගේ මේ සංචාරකයන් සඳහා අවශ්‍ය පහසුකම් තවමත් මේ ස්ථානවල සකස් වෙලා නැහැ. ඉතින් එවැනි පහසුකම් සකස් කරනවා නම් එහෙම ඒ සඳහා විශාල ආදායමක් මේ ප්‍රදේශයට ලබා ගන්නට පුළුවන් වෙනවා. මීට දශක 3මාරකට පමණ ඉහතදී මෙම ප්‍රදේශයේ රබර් වගාව ප්‍රධාන ආර්ථික බහුගය විය. නමුත් පසු කාලීනව මිනිසුන් රබර් වගාවෙන් තේ වගාවට පරිවර්තනය වීමත් සමගම පාරිසරික වශයෙන් විශාල වෙනස්කම් රසක් සිදුවිය. විශේෂයෙන් භූගත ජල උල්පත් සිඳී යාම, සත්ව වාසස්ථාන අහිමිවීම, අක්‍රමවත් ඉඩම් පරිහරණය නිසා ස්වාභාවික ජලවහන පද්ධතිහින් අවහිරවීම, වනරක්ෂිත ආක්‍රමණය කිරීම, අධික රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම හා පස සෝදා පාලුවට ලක්වීම මගින් ජලයේ ගුණාත්මක භාවය අඩුවීම හා ස්වාභාවික විපත්වල වැඩිවීමක්ද දැකගත හැක. මේ හේතුන් ජලජ ශාක හා සතුන්ගේ පැවැත්ම සඳහා එල්ල කරන්නේ දැඩි බලපෑමකි. ප්‍රදේශයේ පාරිසරික තත්ත්වය වෙනස් වීමට බලපාන තවත් සාධකයක් වනුයේ කටුපුල් වගාවයි. වැවිලි සමාගම් විසින් වැඩි ආර්ථික වාසි පතා රබර් වගාවෙන් ඉවත් වේ කටුපුල් වගාව ප්‍රචලිත කිරීම වර්තමානයේ සිදුවෙමින් පවතී. එමගින් භූගත ජලයට මෙන්ම ජීවීන්ට දැඩි බලපෑම් එල්ල කර ඇත. කටුපුල් මගින් තෙල් නිස්සාරණය කිරීමේදී අතුරු ඵල පරිසරයට හා ජලවහන පද්ධතියට මුදා හැරීම මගින් විශාල පාරිසරික හානියක් සිදුවන අතර ඒවා පිළිකාකාරක ලෙස හඳුනාගෙන ඇත. මේ අධික ජෛව විවිධත්වයක් පිහිටීමට ප්‍රධාන හේතුව විදිහට අපි දකින්නේ ඒ ප්‍රදේශයේ තවමත් සිංහරාජ වනාන්තරය සහ අනිකුත් වනාන්තර තවමත් ආරක්ෂිතව තිබෙන නිසා. නමුත් මේ වනාන්තර ඉතාමත් බහුල ලෙස හානියට පත් වෙනවා. විශේෂයෙන් මේ ප්‍රදේශයට තේ වගාව දැනට වසර 20කට පමණ උඩදී තමයි මේ ප්‍රදේශවලට ආවේ මේ තේ වගාව. මේ තේ වගාවත් සමගම මේ ප්‍රදේශයේ තිබිච්ච රබර් වගාව සම්පූර්ණයෙන් ඉවත් කරනු ලැබුවා. මේ රබර් තිබියදී පස සෝදාගෙන යාම ඉතාමත් අවම තත්වයක තමයි තිබුණේ. නමුත් අවාසනාවකට තේ වගාවත් සමග පස සෝදාගෙන යාම ඉතාමත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මේ ගඟවල් වලට අපද්‍රව්‍ය දැමීම විශේෂයෙන් එලිපෙහෙලි කරලා දාන අපද්‍රව්‍ය මේ ඇල පහරවල් වලට දමනවා. ඒ වගේම රවුන්ඩ් අප් නැත්නම් ග්ලයිපොසේට් මේ භූමිය තුල හැම තැනකම මේ ස්ප්‍රේ කරනවා. මේ වල් නාශකයක් විදිහට විශේෂයෙන් මේ තේ වගා ඉඩම්වල. මේ නිසා ඒ ප්‍රදේශයේ තියෙන ජෛව විවිධත්වයට විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රදේශයේ හැමතැනම සිටපු කූඩැල්ලන් දකින්නට හම්බෙන්නේ නැහැ. ඒ වගේම පසේ තිබිච්ච පණුවන් විශේෂ දකින්නට හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක ඉතාමත් තදින් මේ ජෛව විවිධත්වයට බලපානවායි කියන එක අපි විශ්වාස කරනවා. ප්‍රදේශයේ භූවිෂමතාවයේ විශේෂ ලක්ෂණයක් වන දිය ඇලි අද වන විට තර්ජනයට ලක්ව තිබේ. දිය ඇලි හරස් කරමින් කුඩා ජලවිදුලි බලාගාර ඉදිකිරීම සඳහා දරන උත්සාහයන්ගේ අඩුවක් තවම පෙනෙන්නට නැත. පුනර්ජනනීය බලශක්තියට යොමුවීම කාලීන අවශ්‍යතාවක් වුවත් මෙවැනි සංවේදී පාරිසරික කලාපයන්ට මෙවන් ව්‍යාපෘති යෝග්‍ය නොවන බව කිව යුතුමය. මෙම දිය ඇලි ආශ්‍රිත පරිසර පද්ධති ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂ වාසස්ථාන කරගෙන ඇත. මෙම ගංගාවන් අවහිර කිරීම ඔවුන්ගේ වාසස්ථාන අහිමිවීමට මෙන්ම ජලයේ ගුණාත්මක භාවය අඩුවීම මත්ස්‍ය අභිජනනයට ඍජුවම බලපායි. එපමණක් නොව රතුදත්ත පොතට ඇතුළත්ව තර්ජනයට ලක්ව ඇති විශේෂ හා ජලජ පැලෑටි මෙම පරිසර පද්ධතිය තුළින් සහ මුලින්ම වඳ වී යනු ඇති. උදාහරණයක් වශයෙන්
අත්වැල් තොට පීලිතුඩ ඇල්ල ආශ්‍රිතව ඉදිකිරීමට සැලසුම් කරන ලද කුඩා ජල විදුලි බලාගාරය හේතුවෙන් කළුවරල් හල්මල් දණ්ඩියාගේ නිජබිම සම්පූර්ණයෙන්ම විනාශ වී මිහිපිටින් එම මත්ස්‍යයා වඳ වී යාමට හැකියාව තිබුණි. මෙම පරිසර පද්ධතිය යළි මිහිමවට ආරක්ෂා කර දීමට හැකියාව ලැබුණේ ප්‍රදේශවාසීන් හා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු අනෙකුත් පරිසර සංවිධානවල මැදිහත්වීමෙන් එම දිය ඇල්ල රැක ගැනීමට ගත් මහත් වෙහෙස හේතුවෙනි. නමුදු ප්‍රදේශයේ දිය ඇලි සඳහා මතු ඇති තර්ජනය තවමත් පහව ගොස් නැත. ඒ අතර මාකෙලිය ඇල්ල, පිළිතුඩ ඇල්ල, එරබදු ඇල්ල එම තර්ජනය අභියස ඇත. අත්වලතොට දිය ඇල්ල ආශ්‍රිතව නැත්නම් පීලිතුඩ දිය ඇල්ල ආශ්‍රිතව පමණක් විශේෂ 39ක් පමණ සොයාගෙන සිටිනවා මත්ස්‍ය විශේෂයෙන් 19ක් ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂ ලෙස හඳුනාගෙන තිනවා. ඒ වගේම එයින් දෙකක් එම ස්ථානයට විතරක් මුළු ලෝකයේම එම ස්ථානයේ විතරක් දකින්න පුළුවන් ජීවි විශේෂ මත්ස්‍ය විශේෂ දෙකකුත් හඳුනාගෙන තිබෙනවා. ප්‍රදේශයේ ජනතාවට මේ ජෛව විවිධත්වයේ තියෙන වැදගත්කම පිළිබඳව හොඳ වැටහීමක් තවමත් ලබා දෙන්නට කටයුතු කළ නැහැ. ඒකත් විශාල ගැටලුවක්. විශේෂයෙන් පීලිතුඩ ඇල්ල ආශ්‍රිතව පසුගිය කාලය තුල මෙගෝට් එකකට ආසන්න විදුලි බල ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම සඳහා මේ ඇල්ල හරස් කරන්නට උත්සාහ කරා. ඒ අවස්ථාවේදී ඒ ප්‍රදේශයේ පාසල විශේෂයෙන් මොරපිටිය විද්‍යාලයත් සමග එකතු වෙලා අපි මේ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සිද්ධ කරා. විශේෂයෙන් දරුවන් හරහා හැම නිවසකටම ඒ සඳහා සකස් කරන ලද පෝස්ටරයක් යවුවා. ඉතින් ඒ හරහා යම්කිසි දැනුවත් කිරීමක් අපිට කරගන්නට පුළුවන්කම ලැබුණා. නමුත් මීට වඩා විශාල දැනුවත් කිරීමක් කළ මේ ප්‍රදේශයේ තියෙන පාරිසරික සංචාරක වටිනාකමත් ඒ වගේම අනාගත පරපුරට අපි මේ වර්තමාන තත්ත්වයෙන් හෝ මේ පරිසරයේ බාර දීම සඳහාත් විශාල කාර්යභාරයක් සිදු කළ යුතු වෙනවා. පාරිසරික සාක්ෂරතාවේ මදකම හේතුවෙන් මිනිසාගෙන් පරිසර පද්ධති සඳහා එල්ලවන බලපෑම් තව තවත් ඉහළ ගොස් ඇත. එය පරිසර පද්ධතිවල සමතුලිතතාව රැක ගැනීමට බාධාවකි. ස්වභාවධර්මයට අයත් ජලය, වනාන්තර, සතා සිව්පාව සහ අනිකුත් සියලුම දේවල් දිනෙන් දින විනාශ වෙමින් පවතින වකවානුවක තමයි අපි දැන් ජීවත් වෙන්නේ. ඒ නිසා අපි බොහෝ වෙලාවට මේක මතු පරම්පරාවට දායාද කර දෙන්න, ඒක ආරක්ෂා කරගන්න, ඒක නැවත නූපන් දරුවන්ට ඒකේ අයිතිය උරුම කර දෙන්න අපේ වගකීමක් යුතුකමක් තියෙනවා. ඒ නිසා තමයි අපි පරිසර යුක්ති කේන්ද්‍රය විදියට විශේෂයෙන්ම පරිසරය ආරක්ෂා කරගන්න, පරිසරයේ තියෙන වැදගත්කම, එහි තියෙන ගුණාංග, ඊට අදාළ අනිකුත් සියලුම දේවල් ආරක්ෂා කර දීම සඳහා මේ ප්‍රයත්නයක යෙදිරෙන්නේ. ඒ අතර අපි සඳහන් කරන්න පුළුවන් අපි ලංකාවේ තියෙන පාරිසරික නීතිය බොහෝ වෙලාවට පරිසර ආයතනයක් විදිහට අපි පාවිච්චි කරනවා. එහිදී වනාන්තර විනාශ වෙන අවස්ථාවලදී, දියඇලි විනාශ වෙන අවස්ථාවලදී, වන සතුන්ට හානි වෙන අවස්ථාවලදී අපි ඒ සඳහා මැදිහත් වෙනවා. විශේෂයෙන්ම මහජනතාව වෙනුවෙන්, මහජනතාවගේ පරිසර අයිතිය වෙනුවෙන් පරිසර ආයතනයක් විදිහට අපි මැදිහත් වෙමින් ඒ සඳහා ක්‍රියාකාරීව යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි අපි පරිසර ආයතනයක් විදිහට මහජනතාව දැනුවත් කිරීම වැඩසටහන් රාශියක් ලංකාව පුරාම ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ අතර රාජ්‍ය නිලධාරීන්, ප්‍රජාව, පාසල් දරුවන්, තරුණ නායකයින් වගේම අනිකුත් සියලුම ජන කොටස් එකරාශී කරගෙන අපි මේ පරිසර සංරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ ප්‍රදේශ නිරීක්ෂණය කරනකොට අපිට පේනවා මේ ප්‍රදේශවල විශාල ප්‍රමාණයක් රක්ෂිත වනාන්තර හැටියට නම් කරලා තියෙන වනාන්තර තියෙන බව. විශේෂයෙන්ම රක්ෂිත වනාන්තර අපේ රටේ නීතිමය ආවරණයක් ලබනවා වන සංරක්ෂණ ආඥා පනතෙන්. එම ආඥා පනතේ 7 වෙනි වගන්තිය
විශේෂයෙන්ම මෙවැනි වනාන්තර සඳහා විශේෂ රැකවරණයක් ලබා දෙනවා. මෙවැනි වනාන්තර වලට ප්‍රවිෂ්ඨ වීමට හැකියාවක් ඇත්තේ නිරීක්ෂණ සහ පර්යේෂණ කටයුතු සඳහා ලබාගත් විශේෂ අවසර පත්‍රයක් යටතේ පමණයි. ඒ හැර වෙනත් කාරණා සඳහා අවසර දීමක් කරනු ලබන්නේ නැහැ. ඉඩකඩක් ඇත්තේ නැහැ. ඒ තරම් දැඩි ආරක්ෂණයක් මේ රක්ෂිත වනාන්තර සඳහා වන සංරක්ෂණ ආරක්ෂා පන්තියෙන් සැලසෙනවා. ඉතින් නීතිමය ආවරණය මේ ආකාරයෙන් සපයන ලැබුවත් අපි දකිනවා විවිධ අකටයුතුකම් එහෙම නැත්නම් නීතියට පටහැනි ක්‍රියාවන් මෙම රක්ෂිත වනාන්තර හරහා සිදු වෙනවා. මෙම රක්ෂිත වනාන්තර තුළ සිදු වෙනවා. විශේෂයෙන් විවිධ පුද්ගලයන් විවිධ භෝග වගා කිරීම සඳහා පවා මේ වනාන්තර වල කොටස් ඈඳාගෙන තියෙනවා. ඔකට වටිනා පරිසර පද්ධති දෙකක් බලපෑමට ලක් වෙනවා. ඒ තමයි පසෙන් තියෙන පරිසර පද්ධතිය සම්පූර්ණයෙන් විනාශයටපත් වෙනවා. ඒ පරිසර පද්ධතියේ ක්‍රියාකාරීත්වයෙන් ඇන හිටිනවා. විශේෂයෙන් සමහර සුද්ධ ජීවීන් සහ පසට පෝෂණය සපයන සමහර ක්‍රියාවලින් අඩාල වෙනවා. ඒ විතරක් නෙමෙයි ජලයට මේ දූෂණ කාරක එකතු වුනහම ජල දූෂණය සිදු වෙනවා. මේ ජලයේ තියෙන කුඩා පරිසර පද්ධතීන් සිට විශාල පරිසර පද්ධතීන් දක්වා පරිසර පද්ධතීන් වලට විශාල බලපෑමක් සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ නීතියෙන් වැරදි දෙයක්. අපි දන්නවා ජාතික පාරිසරික පන්තියත් පැහැදිලිවම පස දූෂණයේ නීති විරෝධී වරදක් හැටියට හඳුන්වලා දීලා තිනවා. ඒ වරද සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි ජල දූෂණයත් ජාතික පාරිසරික පන්තියත් වෙනම වරදක් හැටියට නම් කරලා තියෙන වෙනම දඬුවම් ලබා දී හැකි වරදක්. එතකොට මේ වැරදි සිදු වෙන අවස්ථාවලදී අපි දකිනවා රටේ නීති ක්‍රියාත්මක කරන අංශ මේ සම්බන්ධව යොමු වීම ඉතා මදි බව සහ මීට වඩා දැඩිව නීති ක්‍රියාත්මක කළ යුතු මෙවැනි ප්‍රදේශවල විශේෂයෙන් මේ ප්‍රදේශ අපේ රටට විතරක් නෙමෙයි ලෝකයටම අයිති දායාද ලෙසයි අපිට සලකන්න පුළුවන් වෙන්නේ. ඔබ දකින්න ඇති මේ වීඩියෝ නරඹද්දී මේ ප්‍රදේශයේ තියෙන තුරුලතා කොතරම් විශාල ප්‍රමාණයක් කොතරම් දැඩි ගහනයක් සහිතව තියෙනවද කියලා ලෝකේ අද ප්‍රධාන පරිසර දූෂණ කාරකයක් වන ඒ වගේම ගෝලීය උණුසුම ඉහළ යාමට බලපාන ප්‍රධාන සංඝටකයක් වන කාබන් ඩයොක්සයිඩ් ඉතා විශාල ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීමේ හැකියාව තියෙන ඉතාමත් වටිනා පරිසර පද්ධතියක් තමයි මේ පරිසර පද්ධතිය. නමුත් මේ පරිසර පද්ධතියට යම්කිසි හානියක් සිදු වීම වළක්වා ගැනීම සඳහා මම හිතන්නේ ඔබත් අපත් සමස්ත ලෝකයක් පෙරමුණ ගත යුතුයි. දැඩි නීති පැනවිය යුතුයි. ඒ වගේම පවතින නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට වග බලා ගත යුතුයි. මිනිසාගේ පැවැත්මට පරිසර පද්ධතියක සිටිය යුතු ජීවී විශේෂ සියල්ල එම පද්ධතිය තුළම සංරක්ෂණය විය යුතුය. නැතහොත් එහි ප්‍රතිඵලය පෙරලා මිනිසාටම බලපායි. මෙම විශේෂිත පරිසර පද්ධතිය අනාගතය වෙනුවෙන් රැකගැනීම අප සැමගේ යුතුකමක් හා වගකීමකි. සොබාදහම අපට කිසිදා වෙනස් කළ නොහැක. විය යුත්තේ අප සොබාදහමට අනුගත වීමයි.